වැස්සෙන් පස්සේ එළියට බැහැලා පොඩ්ඩක් වැලිකන් දිහා බලනකොට මෙන්න මේ වගේ නිකන් කඳු වගේ ඇවිල්ලා තිබුණා. ඒ වගේම මේ හැම කන්දක් උඩම ගල් කැටය ගැන ගාන තිබ්බා. එක කොන්ක්‍රීට් ගල් කැටයක් නැත්නම් මොකක්ම හරි ගල් කැටයක් ලස්සනට තියෙනවා නිකන් කඳු වගේ. සිද්ධිය සරලයි. සිද්ධිය වෙන්න ඇත්ත මෙහෙම කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ වැස්සෙන් වතුර වැටෙනකොට ගල ටිකක් දෘඩ හින්දා ඒ ගලට වැටෙන වතුර සීරාගෙන යනවා. ඇතුළට බහින්නේ නැහැ. පස් හාරගෙන ඇතුළට බහින්නේ නැහැ. නමුත් ගල වටේ තියෙන පස් ටිකට වැටෙන වතුර තියෙන්නේ. ගල වටේ තියෙන පස් ටිකට වැටෙන වතුර තියෙන්නේ. ඒ වතුර නිසා ඒ කියන්නේ ගල වටේ තියෙන පස් යටට හාරාගෙන ගලාගෙන යනවා. ඕක නිසා මේ වගේ කඳු හැදෙනවා වෙන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් අපි මේක මේ පෙන්වන්න තරම් ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි පරිසරය දිහා මේ ටිකක් වැඩිපුර බලන්න. සෝෂල් මීඩියා ඒව මේවට වඩා පරිසරය දිහා ඒ කියන්නේ සරල දේ වුණත් ටිකක් ලස්සනට බලන්න උත්සාහ කරන්න. මොකද ලෝකේ සමහර සංකීර්ණ කියන දේවල් වලට වඩා සරල දේවල් ඇතුලේ ලොකු සංකීර්ණ කතා හැංගිලා තියෙනවා.